Hi guys. Only thing කට්ටිය prank එකක් කිව්වා මේ අපෙන් මම අක්කට prank එකක් දෙනවා. වැඩි විස්තර නැහැ. බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. අක්කා දැන් ගෙදර නෑ. මේ පාක් කරලා යනවා වාහනේ. එතකන් විනාඩි 10ක් විතර guys. Hello මේ full body massage එක. ඔව් මට appointment එක ගන්න පුළුවන් නේ? ඔව් මේ එහෙම අවුලක් නැහැ massage එක නේ. මේ full body. දැන් මේ මොකක්ද අමාරු? අමාරු? ඔව් මොකද? මසාජ් කරගෙන යන්න හදන්නේ. මම නැතුව බබ දැන් එද්දි කෝල් එකේ ෆුල් බොඩි මසාජ් එකට අපොයින්ට්මන්ට් එකක් ගන්න ගියේ. නෑ මම එහෙම ගන්න ගියේ පිස්සු. නේ. මොකද? හරි මම ගන්න ගියා. මොකද්ද ප්‍රශ්නේ? ඉතින් අයියක හැංගුවේ මට. යා ගෑනුන්ට හැමදේම ඕනේ නෑනේ. කොහෙද අමාරු ඔයාගේ? අමාරු බොඩි full body එක. ඉතින් මම දාන්නම් යා. එන්න යා. නෙමෙයි ඉන්නේ. ඒවා කරන්න ඕනේ ඒවා දන්න කට්ටිය. දැන් හැම කෙනාටම බෑ ඒ ට්‍රික්ස්. ඔයා මෙතන ඉඳගෙන මට මගේ දේවල් කරලා දීලා උයලා පිහලා ඒ දේවල් කරන්න. එච්චරයි. ඔව්. දැන් අලුත් අද්දේකින් ඕන මසාජ් එකක්. මන් දන්නවනේ අනික මේ කොහෙද මේ ලංකාවේ තනක් තියෙන්නේ මේ සිංහලෙන් කතා කරන්න? ඒක ඔයාට ප්‍රශ්නයක් නෑනේ. අපි දෙන්න බැඳලා කියන හැම දෙයකටම ඇඟිලි ගහන්න දෙන්න එපා. ෆෝන් එක උඩ දෙන්න. අයියේ මොකටද? දෙන්න. බෑ දෙන්නේ නෑ. ඇයි? මොකටද? හැම දෙයක්ම ඕනේ නෑනේ ගෑනු කෙනෙක් වුණාම. ෂුවර්ද ඔතන මේ මසාජ් විතරයි කරන්න කියලා? මට හැසිරෙන විදිය නම් අරලන්නේ නෑ පුතා. ඉතින් මේ දැන් මට කියන්න ඉතින් මේ මසාජ් දැන් ඔයාලට මොකද්ද ප්‍රශ්නේ? මම යනවා full body massage එකට මොකද්ද ප්‍රශ්නේ? ඉතින් ඕනේ මං ආස නෑ. ඇයි මොකද? මං ආස නෑ ඒක. යකෝ ඇඟ පොඩ්ඩක් රිලැක්ස් වෙන්න මේ මසාජ් සෙන්ටර් එකට ගියාම මොකක්ද තියෙන ප්‍රශ්නේ? ඉතින් මම රිලැක්ස් කරන්න යන්න. අපෝ මට බෑ. ඔයාලා මසාජ් එක තෝරන කියන්නේ? අනේ මේ ඉන්නේ ඔයාගේ ඒ වලට ඒ ගැලපෙන අතපය තියෙන්න ඕනේ. ඒ ෆීලින් එක තියෙන්න ඕනේ ඒකට. ඕවර තියෙන්න ඕන. ෆීලින් නෑ. නෑ. ඔයා එච්චර දේවල් හිතන්න එපා. ඔයා කන්න බොන්න තියෙන දේවල් කරලා, ගෙදර දේවල් කරලා ඒවා කරලා ඉන්න. හැම දෙයකම එන්න ඕනේ නෑ. මේ ඔයා ඉස්සර හොම නෑනේ. ඉස්සර එහෙම මිනිස්සු එහෙම තමයි වෙනස් වෙනවා. මං දැන් නාකිද? ඒක ඉතින් ඔයා දන්නේ නැහැ කියලා බලන්න කන්නේ දෙක ඉස්සර හරි. මොකද කියන්නේ? හැබැයි ඔය යන්නේ නෑ මේ ගමන. ඒවා ඔයාගේ හොරයක් තියෙනවා. ඔයා හොරයක් තියෙන හින්දා තමයි මම එද්දි ටක් ගෝල ෆෝන් එකටක් ගාලා තිබ්බා. මේ මගෙන් නිකන් හැංගුවා වගේ කරන්නේ. මොකද්ද ප්‍රශ්නේ? මම කියනවා. ඉතින් මොකද්ද ප්‍රශ්නේ? යන්නේ නෑ ඔයා. ඇයි ඒ? ගියත් මම බලාගන්න. බලාගන්නද? ඇයි? බත් කන්න නෙමෙයි ආයේ ගෙදරින් හරිද? මම කඩෙන් කන්න මට ප්‍රශ්නේ. කඩෙන් කන්න. මට අතපය නැද්ද උයාගන්න? මම උයාගන්න කනවා. පුදුම දුෂ්ටකමක් වෙලා දැන්. යන්නේ නෑ එච්චරයි ආයි කතා දෙකක් නෑ ඉවරයි ආ. මසාජ් කරගන්න යන්නේ නෑ. ඕන්න මම දාන්න මසාජ් එකක්. ඒ වලට මේ ඔයාලගේ අතපය හරියන්නේ නෑනේ ඒ වලට. හැබැයි පුතෝ කපනවා මම මේම් කරලා දෙයි කපන්න. ගිහිල්ලා නිදා ගන්නකො අද රැට ඇඳේ. මසාජ් කරගන්න. ෆීලිංග්ස් නෑ. ෆීලිංග්ස් නෑනේ. ඔව් නෑ තමයි. නෑ. ඒගොල්ලෝ දෙන්නවා. මොකද ඔය නම්බර එක දුන්නේ ඔයාලට? ඔයා හැම දෙයකම ඇඟිලි ගහන්න දෙන්න එපා. ඇයි? මං ගෑණි හරිද? අනේ මේ යනවා යන්න. ගිල වැඩ බලා ගන්නවා හැමතිස්සෙම හැමදේටම ඇඟිලි ගහන්න නැතුව මල වදේ මුසල කමට.
මූසලයි. ඔව්. වදයක් නේ මිනිස්සුන්ට ඔහොම මේ ප්‍රෙෂර් කරන්න එපා. උළු කන්න බලාගෙන ඉන්නේ. ඉතින් කොහෙද? ඔයා දැම්ම මට මසාජ් එකක් දැම්මා කියන්නේ ඒක රිලැක්ස් වෙන්නේ නැහැ මම. දැන් ඔයා මං කියන දෙයක් අහන්නේ නෑ මම යනවා. හරි මොකද්ද ප්‍රශ්නේ? හැබැයි පුතේ මම අනේ මේ යනෝ යන්න මට වදයක්. මල වද උළු කන ගෑනවා. ඇයි යන්නේ කොහොම කතා කරන්නේ මට? කතා කරන්නේ මට මෙයා කරගෙන හිටන්නේ පුදුම වදයක් තියෙන්නේ. යකෝ මින් මේ ෆෝන් එක බලපන්. හරියට මේ ෆෝන් එක බලනවා මම විහිළුවක් කරුවේ. මම බ්‍රෑන්ඩ් එකක් කරුවේ. මම බ්‍රෑන්ඩ් එකක් කරුවේ. ඩිලීට් කරාද? චල ඉච්චර ඉක්මනට මේ ඩිලීට් කරන්න බිසිය. මම ප්‍රෑන්ක් එකක් දිනුනොත් බොරුවක් මොනවද දිනුනන්නේ? ප්‍රෑන්ක් එකක් කරුවේ. ඉතින් ගයිස් මගේ ප්‍රෑන්ක් එක ඉවරයි මේ කාලේ ඉඳන් බස් ඉතින් ඇඬෙව්වා. අයියා යනවා යන්න. මට එහෙම කතා කරන්න එපා. හරි ඉතින් හොඳයි ඉතින් නිකන් කිසි කන්ට්‍රෝල් එකක් නෑ. මිනිස්සු හබ වෙනවා ඒක සාමාන්‍ය දෙයක්. අයියා මම මේ කරන්නේ මේ ඉතින් ගයිස් ප්‍රෑන්ක් එක ඔකයි බලන්න කමෙන්ට් එකක් දාන්න මේ ඉතින් හරි එහෙනම් මේ කමෙන්ට් එකක් දාන්න එක මම කියුවේ මේ ඉතින් මේක මම කියුවේ මේ මට අපි දැන් ෂෝට් වීඩියෝ කරන හින්දා මට අයිඩියා එකක් තියෙනවා ෂෝට් වීඩියෝ එකක් කරන්න. ඉතින් ෂෝට් වීඩියෝ එකට අයිඩියා එක ආපු හින්දා තමයි ඒකෙන් මට ඊට කලින් ප්‍රෑන්ක් එකක් කිව්වේ. මොකද ෂෝට් වීඩියෝ එක ඊට පස්සේ මට ප්‍රෑන්ක් එකක් කරන්න බැරි හින්දා ඉතින් ඕක තමයි උනේ මේ මට දුකයි. මං ඇඬුවේ නෑ. ඒක අපි බලමු. ඒක අපි බලමු කට්ටිය ගියා යඬුවක් නැද්ද කියලා. මේ ඉතින් කට්ටිය ප්‍රෑන්ක් වීඩියෝ බලන්න ඕන නම් මේ ලයික් කරලා ෂෙයා කරලා මේ සපෝට් එක දෙන්න ඕන. මේ කට්ටිය ඉල්ලනවා ඉතින් හැමතිස්සෙම ප්‍රෑන්ක් වීඩියෝ එකක් දෙන්න කියලා. ඉතින් මේ thank you ආදරේ. මේ තව දෙයක් මේ අපේ සිල්වර් ප්ලේ බටන් එක තියෙනවා මේ thank you ඔයාලට. ඔයාලා හින්දා තමයි මේ thank you මේක පෙන්වන්න බැරුව ගියා. ඉතින් අපි දැන් හැබැයි මේ ප්‍රෑන්ක් එකක් කරන්න පොඩි chance එකක් තියෙනවා. මොකද මම හැමදෙස්සෙම හිතනවා වීඩියෝ අයිඩියා මට පුළුවන් වෙයි. දන්නේ නැහැ මට දෙන්න පුළුවන් කියලා මම හිතනවා. කරන්නේ නෑ කිව්වනේ. ඔව් එනවානේ මේ කට්ටි ඉල්ලන ඉතින් අපි මේ channel එක හැදුවේ ප්‍රෑන්ක් වලටනේ. එයාලා ඕන කියද්දි අපිට දෙන්න තුන්න බෑ. ඉතින් එහෙනම් මේ ආයි හම්බෙමු ප්‍රෑන්ක් එකේ. මේ අපේ ෂෝට් වීඩියෝ බලනවා නම් Facebook එකේ පැත්තට දෙන්න. Viper MI කියලා page එකක් තියෙනවා. එහෙනම් කට්ටියම ජය වේවා. අනේ මගේ